හායි යාළුවනේ කොහොමද ඔයාලට අදත් පුංචි වීඩියෝ එකක් අරන් ආවා. අද අපි හදන්න යන්නේ පොල් සම්බෝලයක් මනිනොක්කා කෑලි කරවල හොදි. ඉතින් අද අපේ ගෙදර උදේ කෑමට ඒව තමයි යාළුවනේ හදන්න යන්නේ. ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට පුතා මොකද කරන්නේ? සුදු මැණික ඔක්කොම දානවා නේද? හැන්දි ටික බිමට ඇදලා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා යාළුවනේ ඔයාලා මාත් එකතු වෙන්න, මගේ වීඩියෝ බලන්න, හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඉතින් යාළුවනේ ලොකු බබා තාම නිදි. ලොකු බබාට 21 ඉස්කෝලේ පටන් ගන්නවා. දැන් පුළුවන් තරම නිදිය ගන්නවා. එයා එක වසරට අයිද නැගි පුතු පුතු ඉතින් යාළුවනේ පොඩි බබා පොල් බෑයත් එක සෙල්ලම් කර කර හිටියේ. පොල් බෑය බිම වැටිලා එයා බය වුණා. ළමයි එනකොට ඉතින් හරි අමාරුයි, හරි පරිස්සමෙන් වැඩ කරගන්න ඕන. මම මගේ වැඩ සේරම කරන්න යාලා පේන මානේ තියාගෙන. මං චූටි අය ඉතින් වීඩියෝ එකට වැඩිය පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ චූටි ළමයිට බැලලා දානවා මැසේජ්. ළමයි පෙන්නනවා කියලා. ඒක නිසා බබාලා වැඩිය පෙන්නන්න කැමති නැහැ. මොකද මගේ බබාලාට කවුරුන් වහිනකොට මම පොඩ්ඩක්වත් කැමති නැහැ. මම පුංචි කාලේ ඉඳන් බබාලා දෙන්නත් එක්ක හැදිච්ච කෙනෙක්. කිසිම කෙනෙක් උදව්වට හිටියේ නැහැ. හිටියේ මගේ අම්මයි තාත්තයි. ඒත් වැඩි කාලයක් නෙවෙයි. තාත්තා වෙලා දවස් 10ක් වගේ හිටියා. අම්මා වෙලා දවස් 10ක් වගේ හිටියා. දෙන්න දෙපාරකට දවස් 20ක් හිටියා. අදපතාලේ මහත්තයටවත් අපි එක කාලයක් ගත කරන්න බැරි වුණා. බබාට පොඩ්ඩක් හෙම්බිරිස්සාව වගේ. හරි යාළුවනේ මඤ්ඤොක්ක එක හරියනම් අපි ලිපිය තියාගමු. මඤ්ඤොක්ක සාමාන්‍යයෙන් ලිපිය තියෙනකොට යාළුවනේ ලුණු දාන්න හොඳ නෑ, වහන්න හොඳ නෑ. ඉතින් අපි තැම්බීගෙන යනකොට තමයි ලුණු එකතු කරන්න ඕනේ. එහෙනම් කරවල ටික හදාගමු. අපි මේ කුඩියට ඉන්න ගෙදර දැන් අවුරුදු 3ක්. ලොකු බබා පොඩි දවසට තමයි අපි
ලොකු බබාට අවුරුදු 2 ලැබුවා අපේ ගෙදරට ආවන් පස්සේ. ඊට පස්සේ අපේ පොඩි දුව හම්බුනේ මේ ගෙදරදී. මම බබා බරට ආදා ඉඳලා බබා හම්බුනන් පස්සේ වෙනකම් මගේ වැඩ සේරම කරගත්තේ තනියෙන්. රෙදි හොදගත්තේ, මැෂින් නෑ රෙදි හොදන්න. රෙදි හේදුවේ අතේ බිම වාඩි වෙලා බාත්රූම් එකේ. ඊට පස්සේ බබා හම්බුනන් පස්සේ අපේ අම්මා ඇවිල්ලා දවස් 10ක් හිටියා. අම්මා ඇවිත් ගියන් පස්සේ බබා ටිකක් සාමාන්‍ය මාස දෙක තුනක් වගේ ගියන් පස්සේ අපේ තාත්තා ඇවිල්ලා හිටියා දවස් 10ක්. එච්චරයි. කවුරුත් ඇවිත් ඉතින් මම කාටවත් දොස් කියන්නේ නැහැ. මහත්තයාගේ අම්මා නම් ආවේ නැහැ. එයා කොහොමද ඉතින් මා එක්ක වැඩි නෑ. මා එක්ක තරහයි. මොනව බෙදා ගන්නත් බැරුව දන්නේ. එයා මා එක්ක වැඩි එච්චර මේ එකක් නෑ. මොකද මන් දන්නවා මා එක්ක කතා බහ කරනවා. තරහක් වෙන්නන්නේ නැහැ. උනාට එයාගේ හිතේ එකයි කටේ එකයි තියාගෙන තමයි කතා කරන්නේ. කමන්නේ. දුක් වෙන්නේ ඉස්සරහට තව අමාරු කාලයක් වෙනවා. ලොකු බබාව උදේට ඉස්කෝලේ යවා ගන්න. අපි මොකද ඉන්නේ මෙහි රෙන්ට් එකටනේ. රෙන්ට් එකට ඉන්නකොට මෙහි ඉඳලා මහත්තයා අම්මට යන්න ඕනේ. මහත්තයාගේ බබාගේ ඉස්කෝලේට දාන්න. කොට අපිට මෙහි විදියට පදිංචියක් නැහැ. ඉතින් මෙහි ඉඳලා හන්දියට යන්න ඕනේ පයින්. එතෙන්දලා බස් එක ගිහිල්ලා බබාව දාලා එන්න ඕනේ. ආයි ගෙදර ඇවිල්ලා ආයි දවල්ට යන්න ඕනේ බබා එක්කන් එන්න. ට්‍රේවිල් එකකට රුපියල් 500ක් ගන්නවා. ඉතින් යන්න 500 එන්න 500 1000ක් එහෙම දෙන්න බෑ. මේ ගානක් පුරුදු වෙලා එන්න කැමති නෑ. ඒ වගේ හයර්. ඉතින් මහත්තයට එච්චර ලොකු වියදමක් කරන්න බෑ. යා කරන ජොබ් එක අනුව. මොකද අපි ගෙවල් කුඩේ දාගන්න ඕන. මහත්තයට වැඩට යන්න ඕනේ ඉඳ බයික් එකක් අරන් තියලා ඒකට මාසෙකට ගෙවන්න ඕන. අපි කන්න බොන්න තේරෙන පොල් හැමදේම සල්ලි වලට ගන්න ඕන. ඉතින් බබාලගේ වියදම් ඒක බලනකොට හරි අමාරුයි. ජීවිතේ ඉස්සරහට ඉතින් යා ගන්නත් ඕනනේ. ඉතින් මහත්තයා ගෙදර වහලා ගහගෙන යනකම් මෙහෙ ඉඳන් ටිකක් පොඩි කට්ටක් කන්න වෙනවා. ඒත් ගාණක් නෑ ඉතින්. මොන්ඩිසෝරි දැන් මේක අවුරුද්දයි ලොකු දුවව. එතකොට මාසෙට රුපියල් 7000ක් ට්‍රේවිල් එකට. එතකොට නම් 4-5 දෙනෙක් හිටියා. 4 දෙනෙක් හිටියා ට්‍රේවිල් එකට. ඉතින් එක්කෙනෙක්ගෙන් 7000ක් මාසෙට. මගෙන් දවසට 150ක්. 150 ගන්න දවසක් තියෙනවා. මම ගියොත් මගෙන් මම එක යන්නයි ගෙනත් දාන්නයි 200ක් ගන්නවා. දැන් අපි කාරෝල ටික කපා ගත්තා. ඊට පස්සේ අපි රට ලුණු ටික ගත්තා. අක්කනගෙට good morning සුදුමැණික. නිදි ගත්ත දායේ. දැන් ඉතින් සවුන්ද අංගහත් බදාදේ ඉඳලා මේ නිදි ගන්න හම්බ වෙන්නේ ඉස්කෝලේ යන්න එපා. අපි රට ලුණු දාගත්තා. කරපිංචි දාගන්නවා. ඊට පස්සේ සුදු ලුණු.
සුදු ලුණු දාගත්තා. දැන් අපි දාගන්න ඕන කොච්චි. පොඩ්ඩක් බලලා දාගන්න ඕන. ඊට පස්සේ තක්කාලි පොඩ්ඩක් ඇයි පුත්තේ පුතා ගිහලා නංගිට රෙදි කෑල්ලක් ගෙනත් දෙන්න මුත්තේ නායි පීදන්න ගොරකා ගම්බිරිස් තුන පහ අක්ක කතා කරනවා මිරිස් ඔබට මිරිස් නංගි කාමරේ බෑග් එකේ ඇත්තේ පුතේ අපි එන යාළුවනේ මේකට පොල් මිරික ගෙනිමු හොඳයි යාළුවනේ අපි මේක පළවෙනි කිරෙන් නෙවෙයි දෙවෙනි කිරෙන් නෙවෙයි තුන්වෙනි කිරෙන් ලිපේ තියාගන්න මොකද මේ කරවල පොඩ්ඩක් ලොකුවට කැපුවේ ඒවත් පොඩ්ඩක් තැම්බෙන්න ඕන ඒක නිසා හොදිත් එපේ මේ මඤ්ඤොක් එක තැම්බිලා යාළුවනේ අපි ලුණු ටිකක් දාගන්නවා යාළුවනේ මඤ්ඤොක් එක තැම්බිලා කැඩි කැඩෙනවා ඩක් ගාලා ලුණු ටික මඤ්ඤොක් එකට හොඳට අල්ලනකන් ඉඳලා අපි වතුර ටික පෙරාගමු දැන් යාළුවනේ කරෝල එක යාළුවනේ මේක බත් එක ඒකත් හරි ඉතින් යාළුවනේ පොල් සම්බෝලේ හදාගන්නයි යන්නේ කොච්චි කරපිංචා කෑලි මිරිස් ගම්මිරිස් ලුණු කැට දාලා මේක හොඳට කොටා ගන්න ඕනේ මම සේරම දාලා තියෙන්නේ මේ ගම්මිරිස් ඇට ලුණු කැට එතකොට අර ඔක්කොම හොඳට සැර මිශ්‍ර වෙනවා හොඳට සැර එනවා ඒකේ කොයිම වෙලාවකවත් අතින් අල්ලන්න යන්න එපා. මොකද කොච්චි දාලානේ තියෙන්නේ කොච්චි හරි සැරයිනේ. අත දෙවිලා ගන්නවා. හැන්දකින් කලවම් කර කර මේ ටික හොඳට කොටා ගන්න ඕන. දැන් යාළුවනේ හොඳට කෙටිලා තියෙන්නේ. අපි මේකට එකතු කරන්න ඕන සුදු ලුණු රට ලුණු ඔයාලා ගාව තියෙනවා රතු ලුණු දාන්න පොඩි ලුණු එක දාන්න ගොඩාක් රසයි ඒකත් හොඳට කෙටිලා තියෙන්නේ යාළුවනේ අපි ඊට පස්සේ දානවා ඒකට තක්කාලේ දෙහි ඩිංගක්
දැන් යාළුවනේ අපි එකෙන් ටිකක් අයින් කරගත්තා. දැන් අපි ඒකට පොල් ටික දාලා කොටනවා. ඉතින් යාළුවනේ ඔන්න පොල් සම්බෝලෙත් හරි. ලුණු මිරිස් එකත් හරි. ඔන්න අපේ කහබත් එකත් හරි. මොකද මම වැඩි හරියක් කහබත් හදන්නේ. අපේ ලොකු දුව හරි ආසයි කහබත් කන්න. මඤ්ඤොක එකත් හරි. අපි බලමු කරෝල එක. අපි මේ දැන් යාළුවනේ දෙවෙනි කිරි එක කරෝල එකට තව ටිකක් ඒක තැම්බෙන්න දෙන්න ඕන නිසා. මොකද මිටි කිරි එකෙන්ම සම්මන්න ගියා නම් හොදි නෑ හින්දෙනවා. ඊට පස්සේ ඉතින් බත් කණ්ඩ වෙන්නේ නෑනේ. මොකද අපේ බබාලා හොදි ඉල්ලනවා. මෙහෙම දැම්මම අර ටිකක් කොච්චි වල තියෙන සැර අඩු වෙලා එහෙම එනවනේ. යාළුවාට ඉතින් සැර කන්න දෙන්න ඕන. කාලා බලන්න මේ වගේ සැරට රසයි. ඇත්තටම රසයි. ගොඩාක් රසයි. බත් ගොඩාක් කන්න හිතෙනවා. කෙට්ටු කෙනෙක් නම් මහත කෙනෙක් නම් ගොඩාක් සැර දාලා කන්න එපා කාර්යය. තවත් මහත් වෙනවනේ. කෙට්ටු කෙනෙක් නම් සැර දාලා කන්න. මම හරි ආසයි සැරට කන්න. බබාලත් එක බෑනේ ඉතින්. මම නම් ඉඳලා හිටලා යාළුවාටත් පොඩ මේ දැන් මම මෙහෙම හැදුවා කියලා යාළුවාට ගොඩක් මේක දාලා හොදි කන්න දෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ගාන්න දාලා යාළුවාට කලවම් කරලා බත් පැටිපුර දාලා ඒ වලුන්ට මඤ්ඤොක්ක දාලා පොල් ටිකක් දාලා කලවම් කරලා තමයි කන්න දෙන්නේ. ඔන්න යාළුවනේ පොල් සම්පූර්ණ හරි නිසා මඤ්ඤොක්ක එකත් හරි නිසා මට නම් ඉන්න බෑ. කරෝල එක හරියනකම් මම චුට්ටක් කාලා බලනවා. Kaya ko ni. පුතාටත් ඕන පුතාට බෑ බබා. පුතාට කම්මයන් කෑලා. හා. ඇත්තටම මේ වගේ පොල් සම්බෝලක තියෙන රස කියලා වැඩක් නෑ. අද නම් වීඩියෝ එක ගොඩාක් දිගයි. කැම රසයි. මෙන්න ඔයාලටත්. හරි යාළුවනේ. දැන් අපි ඔන්න පළවෙනි කිරි එක එකතු කරනවා. එහෙනම් ඉතින් මගේ වීඩියෝත් බලන්න ආදරේ ඔයාලට ගොඩාරියා. පරිස්සමින් ඉන්න. ආයේ ලස්සනම ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකම් ගිහින් එන්න. බයි. ඉතින් යාළුවනේ ඔන්න අපේ කරෝල එකත් හරි. දැන් ඔන්න අපි රස බලන්න යන්නේ. එහෙනම් ඉතින් අපි බයිටින් ගක්කමු. එහෙනම් යාළුවනේ ගිහින් එන්න බයි පරිස්සමෙන්.